ඒ මිනිහ කියන හැමදේම විශ්වාස කරා. ඒක මගේ වැරද්ද. කෙල්සි මොකද මම බය වෙලාවක? නුරාන් කෝල් කරා. නුරාන්? ඉතින් ඕවනේ මේ මිනිස්සයා කියනවා මොනවද වීඩියෝස් වගේක් තියෙනවලු. ඒවා පබ්ලික් කරනවලු. මොන වීඩියෝස්ද? දන්නේ නෑ ඩාර්ලින්. හැබැයි ඉතින් ඒවා පබ්ලික් කරොත් අපේ ෆැමිලි එකට හොඳ නැහැ කියලා කියනවා. අනේ ওই මිනිහට මේ අපෙන් පරිගන්න විදියක් නැතුව කටින් බය කරන්න හදන්නේ. මම අහුව හිතන්න එපා. ක්ලාස් මිනිහා. කෙල්සි ඒ කතා ඇත්ත නම් ඇත්ත වුණොත් ඉතින් අපි ඒ විදිහට ෆේස් කරමු. වෙන මොනවා කරන්නද? මම අහුව හිතන්න එපා මිනිහා පිස්සෙක්. ඇත්තට මෙච්චර කාලේ මිනිස්සු ආශ්‍රය කරලත් ඔයාට චුට්ටක්වත් තේරුන්නේ නෑ නේද ඩාර්ලින්? දැන් කල්පනා කරලා බලනකොට මං එහෙම ගොඩාක් දැන් පහු කළා කියලා මට තේරෙනවා මම. මටතර මොකක්ද මන්දර ආදරේ අන්දයි කියලා කියනවනේ. මට එහෙම දේවල් ගොඩක්වත් තේරුන්නේ නෑ. මං ඒ මිනිහ කියන හැමදේම විශ්වාස කරා. ඒක මගේ වැරද්ද. මම ඒක නෙමෙයි අර ආපු නම්බර් එකට කෝල් එකක් ගන්නකෝ. අනේ I tried several times. I couldn't get it. වැඩක් නැහැ. වැඩ කරන්නේ නැහැ. Idiot. කෙල්සි අනේ please listen to me. මේ ඔහොම දලා හරියන්නේ නෑනේ ඩාර්ලින්. අපි හොඳ තැනකින් හොඳ කෙනෙක් බලමු. right? අනේ මම අම්මෝ එපා. මට මගේ පාඩුව ඉන්න දෙන්න. අනේ අහන්නකෝ කෙල්සි ඔහොම දලා හරියන්නේ නෑනේ දරුවෝ. පුළුවන් මම මේ ඉන්නේ. කිසිම ප්‍රශ්නයක් නෑ මට තනියම ඉන්න පුළුවන්. ඒ නැතත් කවදම හරි මගේ මේ අදහස වෙනස් වුණත් මම බඳින්නේ මට වඩා දුප්පත් මගේ අතින් නඩත්තු කරන්න පුළුවන් අහිංසක මිනිහෙක්ව. ওই වගේ සල්ලි වලට කෑදර මිනිහෙක් නම් මං කවදාවත් බඳින්නේ නෑ. ඒකත් මේ අදහෙට වෙන්නේ නෑ. අනේ කරුණාකර මට මගේ පාඩුව ඉන්න දෙන්න. ඕක ආයේ මගෙන් අහන්න එපා.